ඔයාලා හැමෝටම දිල්ලි ප්ලාන්ට් නර්සරි විතර සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් ඔන්න අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට මතක ඇති මගේ කලින් වීඩියෝ එකකදී මම ඔයාලට පෙන්නුවා වතුරේ හදා ගන්න පුළුවන් ශාක පාත්‍ර සම්බන්ධව ඒ වගේම අතු මේ වීඩියෝ දෙකෙන්ම කතා කරපු දේ ගැන තමයි අද මම මේ පොඩි ප්‍රතිඵලයක් ඔයාලට පෙන්වන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාලට මතක ඇති මම ශාක පාත්‍ර සහ අතු යොදාගත්තා වතුරේ හදන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේ තත්ත්වය කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු අද. ඉතින් මෙතන දෙකෙන්ම තියෙනවා ශාක වර්ග ටික. ඉතින් ඔන්න මුලින්ම අපි බලමුකෝ ස්නේක් ප්ලාන්ට් එකේ තත්ත්වය කොහොමද කියලා. ඔන්න ඔයාලට පේනවා ඇති. එයාගේ දැන් මුල් ඇදීම ආරම්භ වෙලා තමයි තියෙන්නේ. ඔන්න යාව අපිට වතුරේ මේ විදිහට කොළ විතරක් හදා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඉතින් තියෙන ඇග්ලොනිමා ශාකයේ දඬු කැබලි. ඒක ඔයාලට පේනවා ඇති හොඳින් මුල් වර්ධනය සිද්ධ වෙලා තියෙනවා යාලගේ. කිසිම ගැටලුවක් නැහැ. ඒ වගේම මේන මොන්ස්ටරා පත්‍රය තියෙනවා. දැන් මං ඒ දවසේ ඉඳලා මෙයා මේ විදිහට තමයි තියෙන්නේ. මුල් වර්ධනය තාම සිද්ධ වෙලා නැති වුණත් පත්‍රය හොඳම තත්වයෙන් තියෙනවා කිසිම ගැටලුවක් නැතුව. මම අර කිව්වා වගේ ඉරේලිය ලබා දීලා වතුර ස්ප්‍රේ කරලා දූවිලි බැඳෙන්නේ නැතුව එයාලා බලාගත්තොත් ඇත්තට මේ තත්ත්වය මෙයාලා පවත්වා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම බිගෝනියා අත්තත් අපි බලමුකෝ මොකද යාට වෙලා තියෙන්නේ කියලා ඔන්න බලන්න. යාගේ මුල් වර්ධනය සිද්ධ වෙලා තමයි තියෙන්නේ. එයාවත් අපිට සාර්ථක වතුරේ පත්‍ර හදා ගන්න පුළුවන්. ඒ වගේම ක්‍රෝටන් අත්තෙත් ඔන්න මුල් වර්ධනය සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම බේබි පෙපරෝමියා එකේ තත්ත්වය අපි බලමු අත්තේ මුලින්ම. මුල් හොඳින්ම වර්ධනය වෙනවා ලස්සනට. ඊට පස්සේ කඩුපුල්. මම කඩුපුල් යාළුවෙකුට දැම්මනේ වතුරේ. ඔන්න බලන්න මේ දෙන්නගේ තත්ත්වය මෙන්න ඊටාම හොඳට මුල් වර්ධනය වෙලා තියෙනවා. ඒ දෙන්නගෙම ඒ වගේම යාගේ දැල්ලකුත් අලුතින් හැදෙනවා. ඔන්න බලන්න පුළුවන් ඔයාලට. මෙතනින් මේ හැදිලා තියෙන මේ දැල්ල. අලුතින් දැල්ලක් දාගෙන එනවා. ඊට පස්සේ ෂාම්රොක් ශාකය මම ගත්තා. එයාගේ නම් ගොඩක් කුඩාවට තමයි ඉතින් මුල් හැදිලා තියෙන්නේ. නමුත් මුල් හැදීම ආරම්භ වෙලා තමයි තියෙන්නේ. ගොඩක් කුඩා මුල් තමයි තියෙන්නේ යාගේ. ඉතින් ඊට පස්සේ අපි යොදාගත්ත ශාක පාත්‍ර තව ඔන්න අපි මනි ප්ලාන්ට් කියලා හඳුන්වනවනේ මෙයා. ඉතින් බලන්නකෝ අපි යොදාගත්ත හැම පත්‍රයක්ම මේ විදිහට පැලවිලා තමයි තියෙන්නේ. මුල් වර්ධනය වෙලා තියෙන ඔයාලට පේනවා ඇති. ඉතින් මේ පැලවලින් දැන් ඔයාලට දැන් මෙතන පත්‍ර 6ක් විතර මම යොදාගෙන තිනවා. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් 6ක් ඔන්න ඔයාලට හදා ගන්න පුළුවන්. මම කිව්වනේ ඒක අපිට අමතර වාසියක් කියලා. ඉතින් අපිට ඔයාලට කරගන්න තියෙන්නේ මේ විදිහ ඉතින් පුංචි පොට් එකක ලස්සනට මෙයාව හදා ගන්න එක තමයි. මෙහෙම තියලා ඔන්න ඔය විදිහට ඉතින් අපිට ප්ලාන්ට් එකක් හදා ගන්නත් පුළුවන්. වතුර දැම්මට පස්සේ ශාක පාත්‍ර පැලවුණාට පස්සේ ඔන්න ඒක තමයි අපේ ඊළඟ වාසිය. ඒ වගේම බේබි රබර් ප්ලාන්ට් එකේ පත්‍ර වලට මොකක්ද උනේ කියලාත් අපි බලමු. ඔන්න මම වර්ධක දෙකකින් පත්‍ර දාගත්තා. ඔන්න බලන්න යාළගේ මුල් වර්ධනය වෙලා තියෙන ආකාරය ඔයාලට පේනවා ඇති. හැම පත්‍රයකම මේ විදිහට මුල් හැදිලා තමයි තියෙන්නේ. මෙන්න බලන්න ඔයාලට පේනවා ඇති. හැම පත්‍රයකම මුල් මේ විදිහට හැදිලා තමයි තියෙන්නේ. ඉතින් යාළවත් ඔයාලට පුළුවන් දැන් පෝච්චි එක හදා ගන්න. මම දැන් හදා ගන්නවා එක්කෙනෙක් මේ විදිහට. ඉතින් ඔන්න අමතරව ඔයාලට මේ නිවස අලංකාරය කරගන්නවා වගේම තව ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටිකක් හදා ගන්නත් මේකෙන් අවස්ථාව ලැබෙනවා. ඔන්න බලන්න. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න මේ ක්‍රමය ගොඩක් සාර්ථකයි. ඉතින් මට ඔයාලගේ අදහස් කියන්න අදත් ස්තුතියි මාත් එක්ක එකතු වෙලා හිටියට.